සුබ දවසක් හැමෝටම. ඉතින් මේ අද මම ස්ටුඩියෝ එකෙන් චුට්ටක් එළියට ආවා. මගේ යාළුවෝ ටිකක් එනවා දූමෝ චර්ච් එක බලන්න. ඉතින් මේ එයාලා මට කලින් කියලා තිබුණා දෙනවා කියලා. මම ඒ හින්දා අද යනවා ගොඩක් වෙලාවම 9:00යි. මම ඉතින් ස්ටුඩියෝ එකෙන් චුට්ටක් එළියට ඇවිල්ලා යනවා එයාලත් එක්ක මේ දූමෝ චර්ච් එක බලන්න. දැන් එයාලා මිලානෝ සෙන්ට්‍රල් ස්ටේෂන් එකට එනවා කියලා කිව්වා. ට්‍රේන් එක දැන් බහින්න ළඟයි. අපි ගිහින් බලමු යාළුවෝ ටික ඇවිල්ලාද කියලා. ඉතින් හැමදාම වගේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි යමු අද දූමෝ බලන්න. දූමෝ පල්ලිය බලන්න. ඇත්තටම මම වැඩ කරන්නේ දූමෝ පල්ලිය ළඟ. දැන් ඒ වුණාට යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නේ මිලානෝ සෙන්ට්‍රල් ස්ටේෂන් එකට. එතනින්ලා මෙතෙන්ට මෙට්‍රෝ එකේ පොඩි දුරක් එන්න ඕනේ. මෙට්‍රෝ කහ කොළ ලයින් ටිකක් පැටලිලි සහිතයි මිලානෝ සෙන්ට්‍රාලේ ස්ටේෂන් එකට පළවෙනි වතාවට එන කෙනෙකුට ගොඩක් පැටලෙනවා. ඒ හින්දා මම එතෙන්ටම යන්න කියලා තමයි මේ හැදුවේ යාළුවා ගන්න. ඔයාලට මම පෙන්නන්න මම ඉන්නේ මේ දූමෝ පල්ලිය ළඟ. අනේ ඉස්සරහින් ඔයාලට පේන්නේ එතන ඉස්සරහින් ඔයාලට පේන්නේ ඒ දූමෝ පල්ලිය තමයි මම ඔයාලට පෙන්නන්නම්. මේ දවස්වල මෙහි මෙතන දූමෝ පල්ලිය ළඟ තියෙන ට්‍රෑම්ප් ලයින් එක ගලවලා රිපෙයාර් කරනවා. දැන් මාස 3ක් විතර 3කට වැඩි මාස 4ක් විතර ඒක කරලා තව චුට්ටක් ඉතුරුයි. දැන් මේ ඔක්කොම හදලා තියෙන්නේ. එහෙනම් පල්ලිය ඉස්සරහම ටික පොඩ්ඩක් වහලා තියෙන්නේ. අපි මේ පැත්තට පැනලා යමු. රතු ලයිට් එක පත් වෙලා තිබුණාට කමන්නේ. මොකද පාර වහලා තියෙන්නේ. යන්න පුළුවන් පාර වහලා තියෙන්නේ. මේ ටික හදලා ඉවරයි. දැන් ඉස්සරහට පොඩ්ඩක් හදනවා. Todo mundo vai ser. Grande. Allora, fino a ieri sera andava bene. තාම උදේම මෙහි 9:00යි වෙලාව. මේ අහලා තියෙන තාම ෂොප් එහෙම. ඔයාලට දැන් මේ තියෙන්නේ දූමෝ පල්ලිය. මෙතනින් දූමෝ පල්ලිය මේ තියෙන්නේ. අපි ඒක බලන්න එමු. මේ යාළුවෝ ටික අරගෙන මම මෙට්‍රෝ එක අරගෙන කහලා ඉන්නේ කරන් සෙන්ට්‍රාලේට එතන මේන් ස්ටේෂන් එකට යන්න ඕනේ. සෙන්ට්‍රල් ස්ටේෂන් එකට අපි එතෙන්ට ගිහිල්ලා right. එයාද නම් මම රතු ලයින් එකට එහා පැත්තට යනකම් යනවාද? මම කහ ලයින් එකේ මෙතනින් ඇතුළට යනවා. මොකද සෙන්ට්‍රල්ට යන්න ඕන හින්දා. right. මතක විදිහට මෙතනින් පල්ලෙහාට වහින්න ඕන. මොකද මේ දෙපැත්තටම මෙට්‍රෝ එක යනවා. මේ පාර තමයි. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපි කොහාටද යන්න ඕන කියලා. මෙතන ගහලා තියෙනවා සෙන්ට්‍රල් එෆෙක්ට්ස්. පොළොව ගොඩක් යටට යනකම් යනවා. මේක ඔයාලට පේනවා ඇති. ඔය තට්ටු කීපයක්. මම දැන් තට්ටු 3ක් විතර පොළොව යටට යනවා. ඒ ගියාට පස්සේ තමයි මෙට්‍රෝ ලයින් එක හම්බෙන්නේ.
යාළුවෝ ටික ඇවිල්ලා කියලා කෝල් එකක් දුන්නා. මම දැන් ආවා සෙන්ට්‍රාල් ස්ටේෂන් එකට. ගේට් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. අපි බලමු ගිහලා යාළුවෝ ඉන්නවද කියලා. රයිට් මෙතනින් උඩට ගියා නම් යාළුවා හම්බෙන්නට. මේ තමයි මිලානෝ සෙන්ට්‍රාලේ ස්ටේෂන් එක. ගොඩක් ලොකු ස්ටේෂන් එකක්. ඔය පේන ඇති. මේක පුදුම ආටෝ එක ගොඩක් තියෙන්නේ. හිතා ගන්න බැරි තරම් ලස්සන කලා නිර්මාණ ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා. ස්ටේෂන් එක තියෙන්නේ. පොළොව මට්ටමෙන් පොඩ්ඩක් උඩ තමයි ස්ටේෂන් එක තියෙන්නේ. රයිට්. බලමු යාළුවෝ මොනවද කියලා. යාළුවෝ ටික ඉන්නවා. මෙන්න ඉතින් මගේ යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නේ. යාළුවෝ ටික ඇවිල්ලා ඉන්නවා. රයිට්. එතන යාම හිතන්න හදන්න දෙන්නේ රයිට්. යාළුවෝ ටික ඇවිල්ලා අපි ආවා දූමු වලට. අපේ යාළුවෝ ටික ඉන්නවා. අපි චුට්ටක් ඇවිදලා වටේ බලලා එහෙනම් අද දවස මේ පැත්තේ ඉඳලා මම හවස වැඩට යන්නත් ඕනේ. අපව 12ට ලන්ච් ටයිම් එක එනවා කියලා තාම පොඩි ෂෝට් ලිව් එකක් දාලා ආවේ. මමත් උදේ හවස මෙතෙන්ට ආවට උදේ හවස මම මෙතනින් තමයි වැඩට යද්දි බහින්නේ. ඒ වුණාට ඉතින් මම මේක ඇතුළට තාම ගිහිල්ලා නැහැ. දැන් මාස ගාණක් තිස්සේ එනවා. අද තමයි ඉතින් ඒක ඇතුළට යන්නේ. ඇතුළේ වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ. ඉතින් මට ඇතුළේ වීඩියෝ ගේන්න විදියක් නැහැ.
මේ ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් Rolex, Gucci. Giorgio Armani, Prada, Louis Vuitton. De persona. Right, ඉතින් යාළුවෝ ටික යාළුවෝ ටික ගියා. දූම බැලුවා, ඇවිද්දා. යාළුවෝ ටික තව ටිකක් ඇවිදලා යනවා. මට ඇත්තටම වැඩට යන්න පරක් වෙන හින්දා මම ආවා. මොකද මම පැය 3යි වැඩ කරන තැනින් ඕෆ් එක ගත්තේ. ඒ හින්දා මම වැඩට යන්න ටික පරක් වෙන හින්දා මම ආවා. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ටිකක් මම ආයෙ වැඩට යන්නේ. මොකද ලන්ච් ටයිම් එකට මම යන්න ඕනේ වැඩට. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.